අමර්ජිත් සාදා ලෝකයේ ලාබාලම දාමඝාතකයා විදියටයි හඳුන්වන්නේ. යාගේ සිද්ධිය ඉන්දියාවට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම ලොකු කම්පනයක් ඇති කළා. ඉපදිලා තියෙන්නේ අවුරුදු 1998 වගේ කාලෙක ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ බෙගුසාරායි ගමේ. එයාගේ අම්මලා තාත්තලා හිටියේ දුප්පත් කම්කරුවන් විදියට. අමර්ජිත් පොඩි කාලේ ඉඳන්ම තනියම ඉන්න ආස කරපු ළමෙක් කියලා තමයි කියන්නේ. එයා මේ ඝාතන කරලා තියෙන්නේ අවුරුදු 8ක් වගේ පොඩි කාලෙදී. ඔහුගේ මුල්ම මිනීමැරුම උනේ අවුරුදු 6ක් වයස ඥාති සහෝදරයෙක්ව. ඒ සිද්ධිය දැනගෙනත් පවුලේ අය මේක රහසක් විදියට තියාගන්නවා. ඒ අවුරුද්දේම එයාගේම මාස 8ක් වයස බාල සහෝදරියව ගෙලසිර කරලා මරනවා. කලින් වගේම මේ සිද්ධියත් පවුලේ අය හංගනවා. 2007 දී එයා කුෂ්බු කියලා මාස 6ක් වයස අසල්වැසි දැරියක්ව අරගෙන ගිහින් ගලකින් පොඩි කරලා ගෙලසිර කරලා පොළවේ වලක් හාරලා වලලලා තියෙනවා. කුෂ්බුගේ අම්මා පොලිසියට ගිහින් පැමිණිලි කළාට පස්සේ තමයි මේක එළියට ආවේ. අමර්ජිත් පොලිසියට අපරාධය වහාම පිළිගත්තා වගේම මලසිරුර වලලපු තැනත් පෙන්නවා. පස්සේ එයාගේ මානසික තත්ත්වය දැකපු මනෝවිද්‍යාඥයෝ කියලා තියෙන්නේ එයා අනිත් අයට රිදවීමෙන් සතුටක් ලබන කෙනෙක්, සැඩිස්ට් කියලා. එයා පොලිසිය ප්‍රශ්න කරනකොට පවා බිස්කට් ඉල්ලගෙන කාලා තියෙනවා. ඉන්දියාවේ නීතිය අනුව අවුරුදු 18ට අඩු දරුවන්ට මරණ දඬුවම හෝ සිර දඬුවම් දෙන්න බෑ. ඒ නිසා එයාට චෝදනා එල්ල කළේ නැහැ. ඒ වෙනුවට එයාට ළමා නිවාසයක ඉන්න නිම කළා. අවුරුදු 18 සම්පූර්ණ වෙනකන් එහි හිටපු අමර්ජිත් 2016 දී නිදහස් වුණා. එයාගේ ආරක්ෂාව වෙනුවෙන් එයා දැන් කොහේ ඉන්නවද කියලා කිසිම තොරතුරක් ප්‍රසිද්ධ කරලා නැහැ.